හින්දානේ. ඇත්තටම මේ වගේ අවස්ථාවක් කරගන්න ලැබිච්ච එක ගැන සන්තෝෂ වෙන්න ඕනේ. ඒ වගේම අපි මේ කරුණකලගේ ආයේ ඇත්තටම විශිෂ්ටයි. ගොඩක් ස්තුතියි අයියේ. අයියේ වරක් කියන්න අදහසක් තියෙනවද දවස් ගැන? ඔව් කිසිම සංගා එකතුනේ දේශපාලනේ දුප්පතුන් තමයි අහන්නේ නැතිේ අපේ නැගනතර ක්‍රීඩා සමාජයේ දුප්පතුන් වෙන තමයි මේ හැමදේම කරන්නේ. ඉතින් හැමෝටම සුබනත් ලක් වේවා කියපා. අයියේ සභාපතිතුමාට කතා කරන්න කියලා. අපේ මේ නතාසිය වුණ තාම අයියේ මොකද්ද දෙන්න ඕන පරිඩේ? සියලුම දෙනාට සාමය සතුට ළඟා වෙන සුබ රත්තරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ලබන්නා වූ නව වසර කිරියෙන් පැණියෙන් නිතරන සාමය උදා වෙන සුබ නව වසරක් වෙන්න කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. සේවා අපේ සභාපතිතුමාත් ඉන්න අතරම සුබ නත්තලක් වා සියලුම දෙනාට සුබ නත්තලක්. ආයේ මේ වල ඉදිරියට කරගෙන සාර්ථක සුදේසයි වගේ තොටින්ටක් දෙන්න. මල්ලි ඇත්තටම සන්තෝෂයි අපේ තරුණ කැල එකමුතු වෙලා මේ ගත්ත තීරණය මේක හරීම සතුටක් ලැබපු අවස්ථාවක්. අපි ඇත්තටම අවශ්‍ය තැන්වලටයි අපි අවශ්‍ය මේ කාර්යය කරේ. ඒක බොහොම පිනක් ඇති වෙන වැඩක් කියලා මට හිතුණා. ඒක මින් ඉදිරියටත් කරගෙන යන්න අපේ ධර්ම කලට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා. සේවයි ගොඩක් ස්තුතියි මංජු අයියේ. මොනවද කියන්න තියෙන්නේ? කොල්ලෝ ටික නියමයට වැඩේ කරා. එකෙන්ම වැඩේ කරා නියමයට නියම ඇත්තටම ආදරේ ඈ කොල්ලෝ ටික නියමයට දාලා කරා අපි අයියලා ඉන්නවා. සම්වශයෙන් කියන්න බෑ. වැඩේ නැට්ටා. පතු මල්ලේ මොනවද කියන්න තියෙනවද? අවසනාදිරේ නියමයිනේ. හොඳටම කරා කොල්ලෝ ටික. හොඳට වැඩේ ගියා. දුරකදේ නැගෙනතර ක්‍රීඩා සමාජයේ මේ කරපු සත්කාරය තලුස්සේ සමගාමීව වචනේ කියන්න බෑ අපිට. ගොඩක් උතුම් ගොඩක් වටිනා බොහොම ස්තුතියි සුබ නත්තලක් වේවා සුබ අලුත් අවුරුද්දක් වේවා. සේවයි මේ හොයාගෙන යනවා. මල්ලේ පොඩි අදහසක් දෙන්න. ඉතින් එහෙමයි අද සතුටුයි. මොකද කියන්නේ මේ අපේ සභාපතිතුමා අපේ සහෝදර කැල ඔක්කොම එකතු වෙලා සංක ඔයාලා විශේෂ කැපවීමක් කරා අපේ මේ ප්‍රෝග්‍රෑම් එක ඉස්සරහට මේ වීඩියෝ එකක් ලෙසින් ගෙනියන්න. ඉතින් අද සන්තෝෂයි. මොකද දන්නවද? අපිට හැමදාම මේ අවුරුදු වෙන්නෙත් නැහැ නත්තල් වෙන්නෙත් නැහැ. නමුත් මේ නත්තලාවේ බොහොම කටුක අවස්ථාවක. හැබැයි කටුක අවස්ථාව පොඩි දුවා දරුවන්ට සතුටු අවස්ථාවක් කරගෙන අපිට අවශ්‍ය කරන මොහොතක අපිට පිළිසරණක් වෙන්න පුද්ගලයෙක් කොටසක් හිටියා. ඒ කොටස තෝරගෙන ඒ කොටසටත් ඒ අවශ්‍ය කරන දේවල් අපි සපයාගෙන අපේ දූ දරුවන්ට සන්තෝෂයක් ගෙනවා. සංඝ ඔයාගේ වැඩේ හොඳයි. අපේ තරුණ කැලත් එක්ක ඔයා එකතු වුණා. ඉතින් අපි මීට වඩා දෙයක් ඉදිරි අනිවාර්යයෙන්ම වර්ෂයේදී අපි කරනවා සංඝ අනිවාර්යයෙන්ම තරුණ කැල අපේ නැගෙනහිර තරුණ සංඝ වල්ලිය කියන්නේ පට්ටය.